ඒත ගම්මානයක බුද්ධියෙන් ජයගත් තරුණයෙක් කියා. ඔහුගේ නම සුරනිමාලයා. මම බය වෙන්නේ නෑ. ශක්තියට වඩා බුද්ධිය බලවත්. එම ගම්මානයට මාතලෝනයනේ. මේ ගම මගේ. කවුද මට විරුද්ධ වෙන්නේ? ගම්වසියෝ සියල්ලොම බලන කම්පා වුණා. අනේ අපිව බේරගන්න කෙනෙක් නැද්ද? ඒ වෙලාවේ සුරනිමාලයා ඉදිරියට ආවා. යෝධයෝ ශක්තියෙන් නෙවෙයි බුද්ධියෙන් මාව ජය ගන්න පුළුවන්ද? යෝධයා එක අසා hina වෙලා ඒකග වුණා. ඇයි මට බෑ කියලා හිතුවද? බලපන් කොල්ලෝ මගේ බුද්ධිය. මපනම මගේ ශක්තිය මේ ගල උස්සගෙන ඉන්න මම කියනකම්. යෝධයා අමාරුවෙන් ගල උස්සගෙන හිටියා. මේක හරිම බරයිනේ කොල්ලෝ. ඒ අතරේ සුරනිමාලයේ පනලා යෝධයාවලකට නැගිටිසස්වා. අයියෝ මොනවද මේ කලේ කොල්ලෝ? යෝධයා වලට වැටුණා. ඔහු පරාජය වුණා. බලන්න බුද්ධිය තමයි සැබෑ ශක්තිය. ගම්වසියෝ සතුටින් කෑ ගැහුවා. යෝධයා පාඩමක් ඉගෙන ගත්තා. මට සමාවෙන්න කොල්ලෝ මම වැරදි කළා. අනේ අපි සමාවෙන්නෙමු. හිතන්න බුද්ධියෙන් වැඩ කරන්න එතකොට ජය ලැබේවි. ඉතින් දරුවනේ ශක්තියට වඩා බුද්ධිය බලවත් කියලා මේ කතාව අපට කියලා දෙනවා.